බ්‍රීත් එකට ආව රත්නපුරේ ටවුන් එකට ගොඩක් ළඟ මේ වගේ පුංචි ගාඩන් ඒරියා කාර් පාක් ඒරියා ෆැමිලි රූම් එක ඩබල් රූම් එක AC නැතුව ගන්නත් පුළුවන් ස්පෙෂල් ඔෆර් රේට්ස් උත් මම ඔයාලට තව චුට්ටකින් කියන්නම් දිගට වීඩියෝ එක බලන්න ඉතින් කොහමද ඔන්න අද අපි මේ ඇවිල්ලා ඉන්නේ රත්නපුරේට. රත්නපුරේ පැත්තේ ඔයගොල්ලෝ travel කරනවා නම් නවතින තැනක් හොයනවානේ. දැන් ඉතින් තවත් හිත ඉන්න දෙයක් නෑ. නවතින්න පුළුවන් නියම place එක ගැන තමයි මම මේ කියන්නේ budget place එක. ඔයාලට මෙන්න මේ relax breathe එකේ තමයි නවතින්න පුළුවන් තැනක් විදිහට මම recommend කරනවා. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු relax breathe එක ඇතුළ කොහොමද කියලා. එන්න මාත් එක්ක. ඉතින් මෙතන ආවොත් මෙන්න මේ වගේ පුංචි garden area එකක් තියෙනවා. නාමයේ හැටියට ඉතින් රිලැක්ස් බ්‍රීත් එකක් තමයි ඔයගලන්ට ගන්න පුළුවන්. වෙන රත්නපුරේ පැත්තේ ඔයගොල්ලෝ travel කරන්න හිතන් ඉන්නවා නම් නවතින්න හොඳ place එකක් තමයි මේක. රත්නපුරේ ටවුන් එකට ගොඩක් ළඟයි. ඒ හින්දා තමයි මම මේ place එක ඔයාලට ගොඩක් recommend කරන්නේ. රත්නපුරේ ඉඳන් විනාඩි 5ක් දුරක් වගේ තමයි තියෙන්නේ මෙතනට. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු. ඇතුළේ rooms කොහොමද කියන්නේ. එනවා අතේ. පොඩි ලිවිං ඒරියා එකක් තියෙනවා. මෙතන තව රූම් එකක් තියෙනවා. මෙතන එහා පැත්තේ තව රූම් එකක් තියෙනවා. එළියේ තව ෆ්‍රිජ් එකක් තියෙනවා. තව පොඩි කිචන් ඒරියා එකකුත් තියෙනවා. මේ තමයි රිලැක්ස් බ්‍රීත් එකේ තියෙන ෆැමිලි රූම් එක. ඔයාලා දන්නවද මේ රූම් එක ඔයාලට හම්බෙන්නේ මේ දවස්වල ස්පෙෂල් ඔෆර් එකකින් 6000 වань තමයි හම්බෙන්නේ. ඉතින් 6000 වර්ත් වෙනවා කියලා කියන්නේ ඔයාලට මෙතන ටීවී එකක් තියෙනවා. ඊට පස්සේ තාම ඔයාලට ටී හදා ගන්න පුළුවන් විතර ටී මේකර් සෙට් එක තියෙනවා. water තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ comfortable bed දෙකක්ම තියෙනවා. මොකද මේක family room එකනේ. ඉතින් 4 දෙනෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පොලිසි ටේබල් එක තියෙනවා, ලැම්ප් එක තියෙනවා, තව towel තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බලමු අපේ bathroom එක. bathroom එකේ හොඳම දේ තමයි ඔයාලට hot water තියෙන්නේ. රිලැක්ස් බ්‍රීත් එකේ සීතියෙන් තියෙන ඔයාලට දෙන ඩබල් රූම් එක මේ දවස්වල ස්පෙෂල් රේට් ඔෆර් එක තමයි 5000 වලට ඔයාලට මේ රූම් එක හම්බෙනවා. ඉතින් මේ රූම් එකට ආවොත් ඔයාලට තියෙනවා ටීවී තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ටී කොෆි හදා ගන්න ඔයාලට ඒ සෙටප් එකක් තියෙනවා. ඊට පස්සේ ලස්සන වයිට් එකකට තමයි මේ සීතියෙන් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා වොෂ්රූම් එක. වොෂ්රූම් එකේ එහා පැත්තේ ෆැමිලි රූම් එක වගේම හොට් වෝටර් තියෙනවා. මම හිතනවා ඔයාලා රත්නපුරේ travel කරනවා නම් නවතින තැනක් අනිවාර්යෙන්ම හොයනවානේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම මම recommend කරනවා මේ relax breathe එකේ නිදහසේ හුස්ම ගන්න. මේ එහෙනම් අපි මේ වගේම තවත් පල්ලෙහා rooms දෙකක් තියෙනවා. family room එකයි ඩබල් රූම් එකයි. ඒකේ රේට්ස් උත් මම ඔයාලට තව චුට්ටකින් කියන්නම්. දිගට වීඩියෝ එක බලන්න ඉන්න. රිලැක්ස් බ්‍රීත් එකට ආවොත් ඔයාලට පුළුවන් ෆැමිලි රූම් එක AC ගන්න පුළුවන්. ඊට පස්සේ ඩබල් රූම් එකක් AC ගන්නත් පුළුවන්. ඊට පස්සේ AC නැතුව ගන්නත් පුළුවන්. පල්ලෙහා තමයි non AC rooms දෙකම තියෙන්නේ. ඒකෙත් ෆැමිලි රූම් එක වගේම ඩබල් රූම් එකක් තියෙනවා. මේ දවස්වල ස්පෙෂල් ඔෆර් එකට ඔයගලන්ට පුළුවන් AC room එක 6000 ගන්න family room එක. ඊට පස්සේ double room එක 5000 වලට ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහා තියෙන non AC room ඔයාලට 3500කට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. කාර් පාක් එක තියෙන ඇති වෙන්න. ඉතින් ඔයගොල්ලෝ බස් එකේ ආවිලා උනත් බහැලා ත්‍රිවිල් එකකින් මෙතනට එන්නත් පුළුවන්. මේකේ පල්ලෙහා මේ කාර් පාක් ඒරියා එක. මේ අනිත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් travel with Ru subscribe කරලා දිගටම වෙලා ඉන්න මේ travel with Ru relax breathe.